අනුත්තර තමන්ගේ බෑග් එකට ඇඳුම් දෙක තුනක් ඔබා ගන්නවා බලාගෙන විශ්ව ඇඳයිනින් වාඩි වෙලා හිටියේ මොකද්ද ලොකු කල්පනාවක. ජයනි තොරකඩට වෙලා පිටියට හේතු වෙලා මේ දෙන්න දිහා බලාගෙන හිටියේ දරා ගන්න බැරි නොසන්සුන්තාවයකින්. මචං පොඩ්ඩක් හිටපන්. මට දැන් තමයි සිරාවටම මීටර උනේ. විශ්ව එකපාරටම කිව්වේ අනුත්තරගේ අතින් අල්ලලා නතර කරන ගම. අනුත්තර බෑග් එකේ සිපර් එක වහන එක නතර කරලා ප්‍රශ්නාර්ථයකින් විශ්ව දිහා බැලුවා. මොකද්ද බං? නෑ මචං මට හිතෙන්නේ ලොක්කට උඹව මතකයි. එදා අපිට බැනපු විදියත් එක්ක මිනිහා සිරාවටම හිතනවා ඇති අපි රස්තිය අදුකාරයෝ කියලා. අනුත්තර මදකට ගල් වුණා. එයාට අතීතය පරණ මතකයක් වගේ හිතේ මැවෙන්න ගත්තා. අඩේ මචං එහෙනම් ඒක තමයි මට කතා කරන්නවත් දුන්නේ නැත්තේ. අනුත්තර ඇහුවේ ඇස් ලොකු කරලා. "ඔව් බං උඹේ දායි මිනිස්සයාට ඇඟට ගොඩ වෙලා ඇහුවේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වුණාම ළමයින්ගේ ඇඟට අත තියන්න අයිතියක් තියෙනවද කියලා." මුළු හෝල් එකම නිශ්ශබ්ද වුණා මචං. මට මතකයි මේ මිනිස්සගේ මූණ රතු වෙලා වේවුලන්න ගත්තා. ඉතින් මැච් එකක් නතර කරලා අපි ඉස්කෝලේටත් ලියුම් ගහලා උඹවයි මාවයි සත් දෙකක් සස්පෙන්ඩ් කළේ මේ මිනිස්සයා තමයි. විශ්වයේ කතාව කියද්දි එයාට එදා දැනුණු බය ආයෙත් දැනුණා වගේ. ජයනි කාමරේට ආවෙත් ඇතිගැන්මෙන්. දෙයනේ එතකොට ඒ මිනිස්සයා එදා ස්ටේෂන් එකේදී අනුත්තරව දැක්ක ගමන් අඳුරගත්තද? අනිවාර්යෙන් මෙන්ටි. විශ්ව කිව්වා. විජේසිරි සර් කියන්නේ මානව මතක ශක්තියක් තියෙන ඒ වගේම හිතේ වෛරය තියන් ඉන්න තද මිනිස්සෙක්. එදා අනුත්තර මුළු ඉස්කෝලයක් ඉස්සරහා යාගේ නම්බුව නැති කළා කියලා එයා අදටත් හිතනවා ඇති. ඒක වෙන්නේ නැති මූට බැන්නේ. එයා හිතන්නේ අනුත්තර අදත් එදා වගේම වලිකාරය කියලා. අනුත්තර ඇඳ උඩ වාඩි වුණා. එයාට දැන් තමයි තේරෙන්නේ සෙනාලිට ලං වෙන්න තියෙන ලොකුම බාධාව මේ පරණ තරහව කියලා. එතකොට එයා සෙනාලි වරන් එච්චර වේගෙන් පැනලා ගිහින් බයට නෙවෙයි මචං කේන්තියට. එයා හිතන්නේ නැති එදා යාට සද්ද දාපු එක අද එයාගේ දුවව රවට්ටන්න ඇවිත් කියලා. "ඔව් මචං දැන් ඔබ කොළඹ ගිහින් යාව හම්බුනොත් ඒ මිනිස්සු උඹට කතා කරන්නවත් ඉඩ දෙන්නේ නැහැ. උඹව දැක්ක ගමන් පොලිසියට කතා කරයි. ප්‍රින්සිපල් කෙනෙක් වුණාම ඕන තරම් කවුරුත් අඳුරනවනේ. උඹට වෙන්නේ ආයෙ කරදරේ වැටෙන්න." විශ්වගේ කටහඬේ බරපතල කමක් තිබුණා. "මට කරදර වුණත් කමක් නැහැ විශ්ව." අනුත්තර හීන් හඬින් කිව්වා. "එදා මම රණ්ඩු කරේ මගේ යාළුවෙක් වෙනුවෙන්. අද මම යන්නේ මගේ පණ වෙනුවෙන්. විජේසිරි සර්ට මාව රස්තිය අදුකාරයෙක් වගේ පෙනුනට මම සෙනාලිට ආදරේ කරපු දෙයක් දන්නේ නැහැ. මම කොළඹ යනවා. යමන් මහත් උඹත් එක්ක එනවා." ජයනි අනුත්තරගේ අතක් තදින් අල්ලගත්තා. "පුතේ මට බයයි. ඔය වගේ මිනිසෙක් එක්ක හැප්පෙන්න යන්න එපා. තාත්තත් නැති වුණාට පස්සේ මට ඉන්නේ උඹ විතරයි. බය වෙන්න එපා අම්මේ. මම යන්නේ රණ්ඩු වෙන්න නෙවෙයි. මම යන්නේ මිනිසයාට වැඳලා හරි මගේ ආදරේ ඇත්ත කියලා තේරුම් කරලා දෙන්න." අනුත්තර බෑග් එක කරට ගත්තා. "යමන් මචං බස් එක එන්න තව වෙලාව තියෙනවා." දෙන්න වැස්ස පොදේම බයිසිකලයට නැග්ගා. රත්නපුරේ මීදුම අතරින් කොළඹ බලා යන අවසන් බස් එක අල්ලගන්න දෙන්න වේගයෙන් හන්දියට ඇදුණා. අනුත්තරගේ හිතේ තිබුණේ එකම එක දෙයයි. කොළඹ කොහේ හරි සෙනාලි දැන් Taman එනකම් බලාගෙන ඉන්නවා ඇති කියන එක විතරයි. අනුත්තරයි විශ්වයි හෝමගම හන්දියෙන් බස් එකකින් බහිනකොට රෑ 10 පහ වෙලා තිබුණා. නගරයේ කලබලයේ මැද අනුත්තර හිටි මහා අසරණකමක. හෝමගම කියන්නේ රත්නපුරේ වගේ නෙමෙයි. මහා පාරවල් ගොඩක් අස්සේ සෙනාලිව හොයන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. "මචං අපි සතරට කෝල් එකක් ගමු. උන් ඇන්දලාගේ ගෙදරනේ ඉන්නේ." විශ්ව කිව්වේ ෆෝන් එක අතට ගන්න ගම. පැය භාගයකට විතර පස්සේ සතිර Tamanගේ බයිසිකලෙන් හෝමගම හන්දියට ආවා. සතිරව දැක්කම අනුත්තරගේ හිතට ලොකු සහනයක් දැනුණා. "මොකද බම් මේ රෑ දෙගොඩ හරි ජාමේ කොළඹට කඩා වැදුනේ? මම හිතුවේ උදේ එයි කියලා." සතිර දෙන්න දිහා පුදුමෙන් බලමින් ඇහුවා. "උදේ වෙනකන් ඉන්න බැරි වුණා මචං." අනුත්තර මුළු කතාවම සතිරට කිව්වා. විජේසිරි මහත්තයා සෙනාලිව බලෙන්ම කොළඹ එක්කන් ආපු හැටිත් රත්නපුරේ ස්ටේෂන් එකේ දුන වලේ ගැනත් සතිර අහගෙන හිටියේ කටත් ඇරගෙන. "විජේසිරි සර් අර සීවලීකේ හිටපු යකාද?" සතිර Tamanගේ ඔළුව කසා ගන්න ගමන් ඇහුවා. "මචං ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්. මම අද හවස අපේ නන්දලගේ ගෙදරට යන පාරේදී ලොක්කගේ නිල් පාට කාර් එක දැක්කා. එහෙනම් ඒ හිටි සෙනාලිම තමයි මචං. මට මේ මූණ කවදාවත් වැරදෙන්නේ නැහැ." අනුත්තර සතිරගේ අත් දෙකෙන්ම තද කරලා අල්ලගත්තා.
සතිර සිරාවට මුදුඹ කියන්නේ ඒ සෙනාලි කියලා උඹට හොඳටම විශ්වාසද? ඕ මචං මං බයිසිකලෙන් යද්දී කාර් එක මාව පහු කරගෙන ගියේ. ලොක්කා තමා ඩ්‍රයිව් කරේ. සෙනාලි හිටියේ වීදුරුවට ඔළුව තියාගෙන. ඒ කිව්ව මට නෝට්ටුනෙත් මං ලයිබ්‍රරි එකේදී කෙල්ලව දැකලා තිබ්බනේ මචං. ඒ කාර් එක හැරෙව්වේ පරණ පාරේ තියෙන ලොකු වත්තක් තියෙන පරණ ගේකට. විශ්වානුත්තර දිහා බැලුවේ ජයග්‍රාහි විදියට. මචං ඒ කියන්නේ උන් ඉන්නේ මේ ළඟම. සතිර දැක්කනම් ආයසකයක් නැහැ. අද රැට මගේ නැන්දලාගේ ගෙදර නවතින් මචං. සතිර කිව්වා. එහි ඕන තරම් ඉඳ තියෙනවා. ඊට උදේම අපි තුන්දෙනාම යමු. මං දන්නවා ඒ ගේ කොහෙද කියලා. හැබැයි මචං සම්බව දැක්කොත් ආය වලියක් දාගන්න එපා. ඒ මනුස්සයා මාර දරුණුයි. අනුත්තර එදා රෑ සතිරලාගේ ගෙදර ඇඳේ වැතිරිලා හිටියත් එයාගේ ඇස් දෙකට නිින්දක් ආවේ නැහැ. ජනේලෙන් පේන කළු පාට හස දිහා බලන් ඉද්දි එයාට දැනුනේ Tamanට ඇහෙන්නේ නැති වුණ සෙනාලි මේ නිහඬ රාත්‍රිය ආස්සේ Tamanගේ නම කියවමින් හිතෙන් අඬනවා ඇති කියලා. තව ටිකයි සෙනාලි මම ආවා. අනුත්තර හීන් හඬින් මිමුණුවා. ජයනි කුස්සියේ ලිප ළඟ වාඩි වෙලා කල්පනා කරද්දි සුමන අක්කා තේ කෝප්ප දෙකක් අරන් ආවා. සාලේ ඔරලෝසුවේ සද්ද විතරක් ඇහෙන ඒ නිහඬ රාත්‍රියේ ජයනිගේ හිතේ තිබුණේ මහා බරක්. ජයනි උඹ ඔහෙට හිතන්න එපා නං ගියේ. විජේසිරි සර් කියන්නේ නපුරු මිනිසෙක් නෙවෙයි. මට මතකයි එයා ඉස්කෝලේ ප්‍රින්සිපල් කාලේ ළමයින්ට වැරද්දක් කරන්න දුන්නේ නැත්තේ උන් වැරදි පාරේ යයි කියලා බයට. සුමනාක හිමින් කිව්වේ තේ කෝප්ප දෙකත් මේසෙන් තියෙන ගම. ජයනි සුසුමක් හෙළුවා. මට ඒක තේරෙනවා සුමනාක්කේ. ඒත් මට තියෙන බය මේ දරුවා ගැන. ඒ කෙල්ලට මොකක් වෙලාද කියලා කවුරුත් දන්නේ නැහනේ. කවදාවත් අපිව දරුවව දැකලවත් නැහනේ. අද එකපාරටම මෙහෙම ගේ දොර වහලා දාලා කොළඹ ගියයි කියලා කවුරුත් දන්නේ නැහනේ. ඒකත් ඇත්ත. සුමන ප්ලේන්ටින් උගුරක් බීලා කල්පනා කළා. සමහරු කියනවා ඒ මනුස්සයාගේ තදගතිය නිසා කෙල්ලට ලෙඩක් හැදිලා කියලා. තවත් සමහරු කියනවා ඒ මනුස්සයා දුවව කාටවත් දෙන්නේ නැතුව තනියම තියාගන්න හදනවා කියලා. හැබැයි නංගි මට හිතෙන්නේ ඒ තාත්තා මහා ලොකු වේදනාවක් හංගගෙන ඉන්නවා කියලා. අන්තිම කාලේ මිනිස්සුත් එක්ක කතා කළෙත් නෑ. කඩේකටවත් ගියේ නෑ. අන්න ඒකයි අක්කේ මගේ හිතට වද දෙන්නේ. අනුත්තර යන්නේ මිනිස්යාගේ ලෝකෙට අත දාන්න. එදා ස්ටේෂන් එකේදී කොල්ලන්ට බැන්නේ වෛරයකට වඩා බයකින් වෙන්න ඇති. හරියට තමන්ගේ දුවව කවුරු හරි උදුර ගන්න හදනවා වගේ මහා බයකින්. අද රැටත් ඒ මිනිස්සයා කොයි හරි ගෙදරක දුවව හිර කරගෙන බයෙන් ඇස්සරගෙන ඉන්නවා ඇති. ගමේ මිනිසුන්ට ඉතින් එක එක කතා කියන්න පුළුවන්නේ. ඒත් මේ මිනිස්සයා මොකටද කොළඹ ගියේ කියලා තාම දන්නේ නැහනේ. අනුත්තර ගිහින් මොනව හොයාගනීද දන්නේ නැහැ. මට බය කොල්ලන්ගේ හිතුවක්කාරකම නිසා මොකක් හරි ප්‍රශ්නයක් දාගනී කියලා. ජයනි ජනේලයෙන් පිටත අඳුරු අත්ත දෙස බැලුවා. විජේසිරි කියන්නේ එයාගේ දුවව ආරක්ෂා කරන්න ඕනෑම දෙයක් කරන තාත්තා කෙනෙක්. මගේ පුතා යන්නේ ආදරේ මැද්දට. දෙවියනේ ඒ තාත්තගේ හිතේ තියෙන බයත් මගේ පුතාගේ හිතේ තියෙන ආදරෙත් දෙකම එක වගේ තදයි. මේ දෙක කොහොම එකතු වෙයිද කියලා මට හිතා ගන්න බෑ. බය වෙන්න එපා ජයනි. හෙට උදේට කොල්ල හොඳ ආරංචියක් එවයි. අපි නිදියමු. උඹට හෙට වැඩක් තියෙනවනේ. සුමන අක්කා ලාම්පුව නිවා දැමුවත් ජයනිගේ ඇස්වලට නිින්දක් ආවේ නැහැ. ඇයට මැවී පෙනුනේ කොළඹ අඳුරු නගරයක Tamanගේ එකම දියණියව ලෝකෙන් සංගවාගෙන සිටින අසරණ පියෙකුගේත් ඇය සොයා නගරයේ පිරෙන Tamanගේ පුතාගේ රූපයන් පමණයි. පහවදා පාන්දර මීදුම හෝමගම නගරයේ වසාගෙන තිබුණත් අනුත්තරගේ ඇස්වල තිබුණේ නිදි නැති වෙහෙසට වඩා දැවෙන කුතුහලයක්. සතිට Tamanගේ බයිසිකලය ස්ටාර්ට් කරලා අනුත්තරටයි විශ්වටයි සංඥා කළා. යමු මචං. මේහා පාරේ කෙළවරට වෙන්න ලොකු තාප්පයක් තියෙන පරණ ගෙයක් තියෙනවා. මම මේ කාර් එක හැරෙව්ව දැක්ක යන්නේ ඒ පැත්තට. සතිර කිව්වේ බයිසිකලේ ඉදිරියට ගන්න ගමන්. අනුත්තරයි විශ්වයි සතිරගේ බයිසිකලේ පිටුපසින්ම Tamanගේ බයිසිකලේ හැමින් අරගෙන ගියා. පාරේ දෙපැත්තේ තිබුණු රබර් ගස් අතරින් තැනින් තැන පරණ පන්නේ ගෙවල් පෙනෙන්න තිබුණා. අනුත්තරගේ හදවතේ ගැස්ම වෙනදාට වඩා වැඩි වෙලා. තව සුළු වේලාවකින් Taman සෙනාලේ ඉන්න තැනට ළඟා වෙනවා කියලා හැඟීම එයාට දරා ගන්න බැරි තරම් සතුටක්. මචං අන්න අතන. සතිර එකපාරටම නතර වෙලා ඇඟිල්ල දිගු කළා. ඊටාම පටු පාරක කෙළවරක ලොකු අඹගස් වලින් වට වුණු පරණ තාප්පයක් සහිත ගෙයක් පෙනෙන්න තිබුණා. ගේට්ටුව අසල මඩ තැවරුණු පරණ නිල් පාට කාර් එක පෙනෙන්නට තිබුණු නිසා අනුත්තරගේ පපුව එකපාරටම නතර වුණා වගේ දැනුණා.
ඒක තමයි මචං. ඒක තමයි වණ්ඩිය. අනුත්තර හීන් හඬින් කිව්වා. පොඩ්ඩක් හිටපන් අනු කලබල වෙන්න එපා. විශ්ව අනුත්තරගේ අතින් අල්ලා නතර කළා. අපි ඉස්සෙල්ලා බලමු මනුස්සයා ගෙදර ඉන්නවද කියලා. වලිදා ගන්න ගියොත් සලානිව දකින්න ලැබෙන එකකුත් නැහැ. ඔවුන් තිදෙනා පාරයින් තිබුණ තාප්පයකට මුවා වෙලා බලාගෙන හිටියා. විනාඩි කිහිපයකට පස්සේ ගේ ප්‍රධාන දොර ඇරගෙන විජේසිරි එළියට ආවේ අතේ බෙහෙත් බෑග් කිහිපයක් සහ වතුර බෝතලයක් අරගෙන. එයාගේ මුහුණේ තිබුණේ මහා වෙහෙසක්. එයා කාරිකේ ඩීකිය ඇරලා බඩු ටික ඇතුළට දාගන්න අතරේ කාමරයක ජනේලයක රෙදි තිරයක් හිමින් ඉවතට යනවා අනුත්තර දැක්කා. ඒ සෙනාලි. තප්පර කීපයකට ඇගේ මුහුණ ජනේලයෙන් පෙනුණා. ඇගේ දැස් රත් වෙලා තිබුණේ හඬ ළමයි. ඇය ඈත අහස දෙස බලාගෙන මොකද්ද ලොකු කල්පනාවක ඉන්නවා. අනුතරට ඕනේ වුණා සෙනාලි කියලා කෑ ගහන්න. ඒත් විශ්වයාගේ කට තදින් වහගත්තා. මචංස කාර් එකට නගිනවා. එයා කොයි හරි යන්න වගේ හදන්නේ. සතිර හිමින් කිව්වා. කාර් එක ස්ටාර්ට් කරපු විජේසිරි ගේට්ටුව වහලා පාර දිගේ ඉදිරියට ඇදුණා. මනුස්සයා පාරේ කෙළවරින් නොපෙනී යනකම්ම අනුතරට තාප්පයකට මුවා වෙලා බලාගෙන හිටියා. දැන් වෙලා මචං තාත්තා නැති වෙලාවේ අපි ගිහින් බලමු. අනුත්තර තාප්පයෙන් පැනලා ගේට්ටුව ළඟට දෙව්වා. අනුත්තර පරිස්සමෙන් මචං ගේ ඇතුළේ තව කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. විශ්ව පස්සෙන් දුවන ගමන් කිව්වා. අනුත්තර වෙවුලන දෑතින් ගේට්ටුවේ යකඩ වැටල්ල ගත්තා. සෙනාලි එයා හීන් හඬින් මිමුණුවා. එතකොටම අර ජනේලයේ තිර රෙද්ද ආයෙත් ඇරුණා. සෙනාලිගේ දැස් අනුත්තරගේ දැස් සමග යාවුණා. ඇගේ මුහුණේ ඇති වුණේ විස්තර කළ නොහැකි පුදුමයක් සහ භීතියක්. ඇය Taman දකින්නේ හීනයක්ද කියලා සැක කරමින් ඇස් ලොකු කරගෙන අනුත්තර දෙස බලා හිටියා. අනුත්තර ගේට්ටුවෙන් පැනලා ජනේලය ළඟට දුවගෙන යනකොට සෙනාලි හිටියේ ගල් වෙලා වගේ. ඇගේ පපුව වේගෙන් ගැහෙනවා අනුත්තරට ඇහුණා. ඇය වෙවුලන දෑතින් ජනේලයේ අගුළු ඇරලා වීදුරුව හැමින් ඉවතට තල්ලු කරා. සෙනාලි අනුත්තරට කියාගන්න ලැබුණේ එච්චරයි. එයාගේ කටහඬ ගොළු වුණා. සෙනාලිගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඇය එකපාරටම Tamanගේ මුහුණ දෑතින්ම වසාගෙන ඉකි ගහන්න උනා. ඒත් ඒ කිබිඳුමෙත් කිසිම හඬක් පිට වුණේ නැහැ. ඇගේ වේදනාව පවා නිහඬයි. අඬන්න එපා සෙනාලි. මම ආවා. මම ඔයාව හොයාගෙන ආවා. අනුත්තර ජනේලේ වැටල්ලාගෙන ඇයට ගොඩක් හිටු වුණා. ඇයි ඔයා මට නොකිය ආවේ? මං කොයිතරම් බය වුණාද? සෙනාලි හිමින් Tamanගේ මුහුණෙන් අතිවතට ගත්තා. ඇය අනුත්තරගේ මූණ දිහා බැලුවේ කවදාවත් දැකලා නැති වස්තුවක් දකිනවා වගේ. ඇය Tamanගේ උගුර අත ගාමින් මොකද්ද දෙයක් කියන්න උපරිම උත්සාහ කළා. ඇගේ තොල් පවා සෙලුණා. ඒත් ඒ අතරින් පිට වුණේ හුස්ම වැටෙන හඬක් විතරයි. ඇය කලබලෙන් කාමරය ඇතුළට ගිහින් ඇඳ උඩ තිබුණු පොඩි පොතකුයි පෑනකුයි අරන් ආවා. වෙවුලන දෑතින් ඇය ඒක යමක් ලියලා අනුත්තරට පෙන්නුවා. මට කතා කරන්න බෑ අනුත්තර. අනුත්තරට දැනුනේ Tamanගේ පපුවට කවුරු හරි හෙල්ලයකින් ඇන්න වගේ. එයා ඒ අකුරු ටික 10 වාරයක් කියෙව්වා. මොකද්ද සෙනාලි මේ කියන්නේ? ඔයාට සෙනාලි ආයෙත් වෙගෙන් ලියන්න උනා. අම්මා නැති වුණ දවසේ මගේ හඬ නැති වුණා. තාත්තා මම කොළඹ එක්කන් ආවේ ඒකට බෙහෙත් කරන්න. මම ඔයාට ලියුන්නේ ඒකයි. මට කතා කරන්න බැරි නිසා. අනුත්තර සෙනාලිගේ අතක් ජනේලයෙන් එපිටට ඇදලා අල්ලගත්තා. ඇගේ අත අයිස් වගේ සීතලයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි සෙනාලි. මම ඔයාට ආදරය කරේ ඔයාගේ හඬට නෙවෙයි. ඔයාගේ හදවතට. ඔයාට කතා කරන්න බැරි වුණාට මට ඔයාව ඇහෙනවා. සෙනාලිගේ මුහුණේ මහා සහනයක් ඇඳුණා. ඇය අනුත්තරගේ අත Tamanගේ කම්මලට තද කරගත්තා. ඒ වෙලාවේ ඒ ජනේලය ළඟ තිබුණේ මහා නිහඬතාවයක් වුණත් ලෝකයේ තියෙන ලස්සනම සින්දුවකට වඩා ඒ නිහඬතාවය සුන්දර වුණා. මචං ඉක්මන් කරපන් සර් එනවා වගේ. විශ්ව මිදුලේ ඉඳන් මහා හයියෙන් කෑ ගැහුවා. සෙනාලි බයෙන් ගැහෙන්න වුණා. එය අනුත්තරගේ අත අතහැරලා යන්න කියන්න වගේ දෑතින් සංඥා කළා. මම යනවා සෙනාලි. හැබැයි මම ආයෙ එනවා. මම ඔයාව දාලා යන්නේ නැහැ. අනුත්තර වේගෙන් කිව්වා. මං දැන් දන්නවා ඔයා ඉන්න තැන. මං එනවා සෙනාලි. අනුත්තර ජනේලේ නෑත් වෙලා තාපේ පැත්තට දුවද්දි සෙනාලි ජනේලයෙන් නිබිලා අනුත්තර යන දිහා බලාගෙන හිටියා. ඇගේ හිත ඇතුලේ අනුත්තරගේ නම දෝංකාර දෙමින් තිබුණා.